මේ දවස්වල තුනක් කරගෙන යන්නේ මම උඹලට ඇත්තම කියන්න. අපි මේ වැඩ කරමින් දැනගන්න ඕනේ නේද? ඇත්තම කියනවනම් වැරද්ද මගේ. ඒ කියන්නේ නේ බං මේ කාර්යයේ තිස්සි අවුල අසන ඉතින් දැන් ටැටුව මම ඉබරකින් ගිතා ඔළුව බැලුවා. මම සිරි මගේ ඔළුව තුකම නැත්තා. එන කොහෙන් හරි ඔක කරගෙන ඉන්නද? හරි. දැන් මොකක්ද අන්තිමට වුනේ? ඔළුවට දාපු බෙහෙතක්වත් විසඳුණා? හා? විසඳන්නේ මොන්නේ? මට කේන්ති වසකන්න බැරුව බලන්න. ඔළුවට තේ දාන්න කියලා අතල මොකද කපුරක් ගෙවලා දිනලා මම තින් කපල දෙන්න. දැන් ඉන්නේ ඔළුව තමයි. කොහොමද මෙහෙම කරේ මට කරන්න වෙන දෙයක් නැති නිසා. දැන් ඉතින් කට්ට ගන්න තමයි. දැන් ඉතින් ඒ ලැජ්ජාවල දෙවිට බයි නැති වෙන්නේ. අනිත් මේ වසන්ත ඔබට ගිහින් බලන්න. ඕනේ. මේ උකුණම් මහල්ල බෝ කරගෙන ආවේ කාගෙන්ද කියලා මට කියනක ඔලෙන්නේ බලන්න. ඔය ඔන්නට පුතේ. අයියා. දැක්කද? උකුණ බෝ කරන් ආපුවම නාලියකදී බුදන්වම. හරි. ඉන්නේ ඒ දඬුවම් ටික සරවැඩි වගේනේ. සරවැඩි නෙමෙයි මම වගේ වුණා නම් කපන්නේ කොණ්ඩේ නෙමෙයි. බෙල්ල. මේක මාර වැඩක් වුණා. වත් බිස්නස් කරන්න පුළුවන් උන්ට විතරයිද? අපිට එක තියෙන තරමටම කරේ මම. ඉතින් එහෙම කියලා මේ උන්ගේ නෙමෙයිනේ වත්. මට බය අපිට එක තියෙන තරමට අම්මටයි තාත්තටයි මොනවද කරන්නේ කියලා. අපංකෝ මොකද පිස්සුද? එදෙන් නර කිව්වා හොඳට තියෙයි. ගන්නවනේ දෙන්නගේ හැටි. නෑ බං ඉතින් උට කියලා තියෙන එක හොඳයි මං කියන්නේ. ඒක හරියන්නේ කාටවත් කියන්නේ නැති කොහොමද? අම්මලට කිව්වා කියලා හරි. වසන්ත මම්මලට කියන්න ඕනේ නෑ. කියන අපේ රොමට රාජුට කියලා තියෙනවා. නේ? මොකක් පිස්සු නරන්නට හිටපන්. කියන්නේම නෑ. බං ඉන්නට කිව්වොත් එහෙම රණේට නෙලයි නෙලිලක් ආයි කොහොමද දන්නවද? ඕකගේ